මසයි මාරා කියන්නේ රජවරු බිහිවෙච්ච වීරකතා බිහිවෙච්ච භයංකාර පැත්තක්. හැබැයි අපි කවදාවත් මසයි මාරාවල ධෛර්යයෙන් ගොඩ නැගුණු වීරකතා අහලා නැහැ. අද අපි කියන්න යන්නේ ඔයාලා හැමෝම දන්න පවුලකින් පැවතගෙන ආපු හැබැයි අදටත් මසයි මාරා විතරක් නෙමෙයි මුළු ලෝකෙම කතා කරන කැරක්ටර් එකක් ගැන කියන්න. අපි දැන් මැපකෝ බ්‍රදර්ස්ලා ගැන කතාව කරා. අපි ඒ වගේම ස්කාෆේස් ගැනත් කරා. ඒ හැම දෙකේදිම අපි දැක්කා ඒ සිංහ පෞරුෂත්වයන් වල තියෙන වීරකම්, ඒ වගේන හයි හත්තිය, හරියට තමන්ගේ අනසක පතුරවගෙන මුළු පැත්තක්, ඒ කියන්නේ අක්කර ගණන් එයාලා පාලනය කරපු විදිය. හැබැයි මේ සිංහලන්ට වීරකම් වගේම, ඒ වගේම බය නැතිකම වගේම, නිර්භීතකම වගේම එයාලට ධෛර්ය සම්පන්නකමක් තියෙනවා කිව්වොත් අද කතාව එහෙම ධෛර්ය සම්පන්න විදියට මසයි මාරා පැත්ත විතරක් නෙවෙයි අර මුලින් කිව්වද මුළු ලෝකෙම නමක් තිබ්බ කැරක්ටර් එකක් ගැන කියන්න. මසයි මාරාවල ඔන්න කලාතුරකින් ඇහෙන නමක් ඇරෙන්නම ඒ කියන්නේ සිංහයෙක්ගේ සාමාන්‍ය ආයුෂ කාලය අවුරුදු 8ක් 9ක් වගේනේ. මොකද අවුරුදු 10 ජීවත් වෙච්ච කට්ටියක් ඉන්නවා, 14 ජීවත් වෙච්ච කට්ටියක් ඉන්නවා. සාමාන්‍යයෙන් සිංහෙක්ගේ සාමාන්‍ය ආයුෂ කාලය අවුරුදු 15ක් වුණාට ඒගොල්ලන්ගේ තියෙන ඒ පැවැත්ම අනුව ජීවත් වෙන්න පුළුවන් සාමාන්‍ය සිංහෙක්ට අවුරුදු 8ක් 9ක් වගේ. මොකක්ම හරි පොඩි කාලෙදි වේව සමහර කට්ටිය පොඩි කාලෙදිම නැති වෙනවා. සමහර කට්ටිය තරුණ වියේදී නැති වෙනවා. කොහොමත් මේ මසයි මාරා කියන පැත්ත ඇවිල්ලා තාක්ෂලා ඉන්න. ඒ කියන්නේ අපරාධකාරයෝ ඉන්න සර්වයිව් වෙන්න හරිම අමාරු පැත්තක් සතෙක්ට. ඉතින් එහෙම වෙලා සාමාන්‍ය සිංහෙක් ඔය යන්නේ අවුරුදු 8ක් 9ක් වගේලු. ඉතින් කොච්චර හරියට සර්ව සම්පූර්ණ සිංහෙක් ආවත් පැටවුම කී දෙනෙක් මැරෙනවද ඉපදුණු ගමන්. ඉතින් අපි කලින් ඉඳන් විස්තර කියලා තියෙනවා මේ මසයි මාරා වන ආරක්ෂිතය ගැන. මේක ඉතින් හරිම දරුණු වෙන්නේ දන්නවනේ අර සත්ව දාමේ එක්කෙනෙක්ව කන්න අනිත් එක්කෙනා ලෑස්තිලා ඉන්නේ ඕන වෙලාවක. ඉතින් ඒ වගේ තැනක ආබාධිත සතෙක්ට තියෙන chance එක, කියන්නේ ජීවත් වෙන්න තියෙන chance එක කොච්චර අඩු වෙන්නේ නැතිද? ඇත්තටම කිව්වොත් අපි හැමෝම දන්න එක බිඳුවයි. නොන්ඩි ගගහයක් හරි කකුලක් හරි ඇස් දෙකක් හරි නැතුව සතෙක්ට මසයි මාරා ග්ලොවෙත් සර්වයිව් වෙන්න බෑ. මොකද පිටිපස්සෙන් එයාගේ අනිවාර්යෙන්ම එයාව කන්න ඉන්න ඉතුරු සතා එනවා අනිවාර්යෙන්ම. එයා දුවන්න ලෑස්තින්, එයාගේ පණ බේර ගන්න ලෑස්තින් තමයි ඕනම සතෙක් ඉන්න ඕන මසයි මාරාවල. අද අපි කියන්නේ මසයි මාරවල අදටත් ඒ පවුලේ නම නම් හැමෝම දන්නවා. ඔයාලා කීප දෙනෙක් කමෙන්ට් දාලා අපෙන් ඉල්ලලා තිබ්බා. මේ කියන්න යන්නේ අන්න ඒ පවුල දාව උපන්න නම තියපු සිංහෙක් ගැන. ඉතින් මේ කතාව පටන් ගන්නේ 2013. රොංගායි පවුලට දාව ඉපදෙනවා හරිම ලස්සන කියුට් කුමාරෙකුයි කුමාරිකාවකුයි. දැන් ඔය ඉපදුන සිංහ පැටවු අතර දැන් කෙල්ලොයි කොල්ලොයි ඉන්නවනේ. එක්කෙනෙක්ගේ ටිකක් විශේෂත්වයක් තිබ්බා. ඉතින් මෙයාට තිබ්බේ හරිම ලස්සන ෆීචර්ස් ටිකක්. ලස්සන දීප්තිමත් ඇස්, දිග ලෝම, ලස්සන පාට කල එකක් එක්ක මෙයා අනිත් පැටවු අතරේ ලස්සනට කැපිලා පෙනුණා. එයාගේ තව විශේෂත්වයක් වුණේ ලොකු කන් දෙකක් වගේම එයාගේ අර තියෙන හැම, ඒ කියන්නේ මේ මොකක්ද කියන්නේ ෆර් එකනේ. ලොම් දිග වැඩි වුණාම දැන් මෙයා දැනටම සුපර්ස්ටාර් කෙනෙක් වගේ තමයි. අනිත් විශේෂත්වය තමයි නිකන් හිතන්නකෝ රජ පවුලකට ළමයෙක් ලැබුණාම ඒ පවුලේ මුණුපුරා වේවා, ඒ රජුරුවන්ගේ දුවට හම්බුන ළමයෙක් වේවා, ඒක ඇවිල්ලා කොහොමද කට්ටිය බලන් ඉන්නවනේ. මෙයාට ඉතින් පොඩි කාලෙ මෙතන මේ ස්පොට් ලයිට් එක හම්බෙලා තිබ්බා. මේ ඉපදෙන්නේ නිකම් සිංහෙක් නෙවෙයි. රජ පවුලක සිංහ කුමාරයෙක්. ඒකත් නිකම්ම රජ පවුලක් නෙවෙයි. මේ බ්ලඩ් ලයින් එක පරම්පරා දහස් ගානක් දාලා තියෙන වගේම මේ මසයි මාරා පැත්ත හොල්ලන් හිටපු බ්ලඩ් ලයින් එක. ඉතින් මේ ලස්සන කුමාරයාට එයාගේ කියුට් ගතේ හින්දා, එයාගේ කන් දෙක ටිකක් ලොකු හින්දා යෝඩා කියලාත් සමහර කට්ටිය කිව්වා. ඒ වුණාට සමහර කට්ටියක් කිව්වා මෙයාට ලෝලපිටි කියලා තියමු කියලා. ලෝලපිටි කියන්නේ මසයි මාරා භාෂාවෙන් දිගලෝම කියන එක. සිංහ පැටියට දිගලෝමවමයි නේද? ඒක කියුට් හැදීනේ. කොහොම හරි අර මුලින් කිව්වාගේ පැටවුරුත් ඔගේ මේ මසයි මාරාවල කොච්චර අම්මලා තාත්තලා හිටියා නේද? සර්වයිව් වෙන්න හරි ඉඩකඩ අඩුයි. හැබැයි හැමෝම බලන් හිටියා මේ ඇවිල්ලා රජකම් කරපු බ්ලඩ් ලයින් එක, රජකම් කරන බ්ලඩ් ලයින් එකකින් එන කුමාරයෙක් හින්දා. මෙන්න මේ විදියට මේ පොඩි එකා හැදුනේ අර රාජයෝගේ නේද? මොකක්ද ඒකට කියන්නේ මේ රාජකීය බවත් එක්කනේ. ඒ උස්නෙත් එකත් එක්කන. ඒ උස්නෙත් එක්ක තමයි මසයි මාරවල හැදෙන්න ගන්න. මෙයා තරමක්
මෙහෙම සෙල්ලම් කර කර තරම කාලයක් යනකොට සාමාන්‍ය ජෝන් වියට එනවා. මේත් එක්කම කියන්න ඕන අපේ YouTube එකේ වීඩියෝ ගොඩක් කට්ටිය බලනවා කියලා දන්නවා. හැබැයි අපිට ඔයගොල්ලෝ බැලුවා කියලා බලාගන්න වෙන්නේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් ලයික් එකක් දැම්මොත්. නැත්නම් හොරා වගේ ගිහිල්ලා අපිට ලයික් කරන්න නැතුව අපි කොහොමද දැනගන්නේ ඔයගොල්ලෝ අපේ වීඩියෝ බලනවා කියලා? අනිත් එක දැන් අපිට ඉස්සරහට වීඩියෝ එකක් කරන්න දැන් YouTube එක දැනගන්න එපා. ඔයාලා අපේ කතා වලට කැමතියි කියලා. ඒකෙන් හින්දා අමතක නොකර අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අපිට මේ හොඳ නරක කියලා යන්නකෝ නේද? ඒක හොඳයි. ඒ වගේම මේ කතාවට එකතු කරන්න මොන හරි දෙයක් දන්නවනම් බය නැතුව එකතු කරගෙන යන්න. මොකද මේ කමෙන්ට් කියවන හැමෝම මේ කතාව ගැන අපෙන් මග ඇරෙන දේවලුත් දැනගන්න පුළුවන්. අපි එහෙනම් දැන් ආයි කතාවට එමුකෝ. දැන් මෙයාට නම් දෙකක් තිබ්බනේ. ලෝලපිටි යෝඩයි කියලා අපි කියමුකෝ යෝඩා කියලා. මෙයාගේ නංගි තමයි නෙමුනායි. මේ දෙන්න හරිම ලස්සන පැටව දෙන්නේ. දැන් මේ අයියා නංගේ තරුණ කාලෙට එනවා. තරුණ කාලෙට එනකොට ඔයාලා දැන් හොඳටම දන්නෝනේ මෙයාලා ඉන්න පවුලේ ඉන්නේ නැහැ කොහොමද. මෙයාලට පිරිමි සතෙන් නම් අනිවාර්යෙන් එයාලගේ පාලනයක් හොයාගෙන යන්න වෙනවා. ඉතින් මේ යෝඩා ටිකක් උස්මහත් වෙද්දී මෙයත් ඒ විදිහටම මේ රැළෙන් එළියට ගියා. දැන් මේ නිකන් කොල්ලෙක් නෙවෙයි මේ යන්නේ රාජකීයක පවුලක් කොල්ලෙක්. එතකොට ඔයාලා හිතන්නේ බලන් ඉන්න අය ඇස් නොහෙලා මෙයාගේ දිහා බලන් හිටියා. මොකද්ද වෙන්නේ? කොහොමද වෙන්නේ? මොකද්ද මෙයා කරන්නේ? මොකද අනිවාර්යෙන් බලන් හිටපු හැමෝම දැනගෙන හිටියා. මෙයා රජ පෙළපත කෙනෙක් මුලින් කිව්වාගේ මෙයාත් අනිවාර්යෙන් ලෝකේ හොල්ලන රජෙක් වෙනවා කියලා. ඉතින් ඔයාලා මේ කවුරු කියලාද හිතන්නේ? මෙයා තමයි ඔයගොල්ලෝ හැමෝම දන්න නොච්ගේ මුණුබුරා. නොච් කිව්ව ගමන් ඔයාලා දන්නවා මසයි මාර පැත්ත පාලනය කරපු පට්ටම පට්ට රජ කෙනෙක් කියලා. ඒ වගේම මෙයාගේ මුණුපුරානේ දැන් මේ අපි කතාව කියන්නේ. නොච්ගේ මුණුපුරා වෙන්න නම් මෙයාගේ තාත්තා කවුරු වෙන්න ඕන? ඔව් ඔයාලා හරි. එයා තමයි නොච් 2 කියලා අපි හැමෝම දන්න අර රාජකීය බ්ලඩ් ලයින් එකෙන් ආපු සිංහයා. ඉතින් මේ යෝඩා එයාගේ ටෙරිටරි එක හදන්න මුලින්ම යන්නේ, ඒ කියන්නේ මුලින්ම තෝරගන්නේ රැළෙක් ගඟ ගාව තැනක්. හැමෝම හිතුවේ ඊළඟ රජ බිය වෙන්නේ මේ රැළෙක් ගඟ ගාව ළඟින් කියලා. හැබැයි මෙතන එයාගේ ජීවිතේ වෙනස් වෙන එක සම්දිස්ථානය. හැබැයි මෙතනදි තමයි මෙයාගේ ජීවිතයේ අනිත් පැත්ත පෙරළුනේ. මෙයා සාමාන්‍ය දවසක වගේම, ඒ කියන්නේ මේ යෝඩා සාමාන්‍ය දවසක වගේම ගඟ අයිනේ වාඩි වෙලා ඉන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි නොහිතපු විදියට උඩින් හෙල්ලයක් කඩාපාත් වෙන්නේ. මේ හෙල්ලේ කෙලින්ම වදින්නේ මෙයාගේ කකුලට. මෙයාට මුකුත් හිතා ගන්න බැරි වෙනවා. මොකද මෙයා සාමාන්‍ය දවසක මේ ඉන්නේ. මේ ඉන්න වෙලාවේ උඩින් එන හෙල්ලේ වදින්නේ එයාගේ වම් කකුලට. මෙයා වේදනාවෙන් කෑ ගහන්න ගන්නවා. මෙයා වේදනාවෙන් කෑ ගහනවා. ඉවසන්නම විදිහක් නැහැ. මෙයා වටපිට බලනකොට දකිනවා අර ගෝත්‍රිකයෝ ඉන්නවනේ. ඔය හන් කරන ගෝත්‍රිකයෝ ඉන්න සිංහයෝ. ඒ වගේ ගෝත්‍රිකයෝ ටික සෑහෙන්න දුරකින් ඉඳන් තමයි මේ හෙල්ලේ වීසි කරලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ මේ තරුණ රජකම බාර ගන්න ඉන්න මේ සිංහයා හයියෙන් වේදනාවෙන් කෑ ගහනවා වගේම වටේ මෙයාගේ බලන් හිටපු අයටත් මාර පුදුමයක් වෙනවා. ඇයි මේ මොකක්ද උනේ? ඉතින් මේ වටපිටාවේ ඉන්න කට්ටිය කෙලින්ම දැනුම් දෙන්නේ මසයි මාරාවල වෙටනරි එකට. ඔව් මොකද මේ කට්ටිය දිහා බලාගෙන මුලින් නම් කිව්වනේ මෙයා නිකන් සිංහයෙක් නෙවෙයි. දැන් මේ වගේ සිංහයෙක්ට මේ වගේ කරදරයක් වුණාම අරගොල්ලෝ කෙලින්ම කතා කරනවා. මේ යෝඩා අර හෙල්ලේ වැදිලා තියෙද්දි නැගිටින්න හදලා තියෙන කීප පාරක්ම. දැන් මේ බ්ලඩ් ලයින් එක ඒකනේ අපි කියන්නේ මේක සෙල්ලම් එකක් නෙමෙයි. අනිත් එක මේ හෙල්ලෙත් සෑහෙන දිග හෙල්ලයක්. මේක කකුලේ වැදිලා තියෙද්දිත් මෙයා නැගිටින්න උත්සාහ කරලා තියෙනවා. ඔන්න මේ වෙලාවේ හරියටම මසයි මාරාවල පශු වෛද්‍ය කණ්ඩායම ඉක්මනටම ඇවිල්ලා මෙයාට බෙහෙත් කරනවා. දැන් සිංහෙක් දැන් කැලේ වෙන රණ්ඩු වලට හරි මොකක් හරි හේතුවකින්ද ඔයාලා මීට කලින් අහලා තියෙනවද මේ පශු වෛද්‍යවරු වෙනවා කියලා ඉක්මනට එනවා ඇති. හැබැයි තෝරාගත්ත දේවල් වලට මේ වගේ පශු වෛද්‍යවරුන්ලා මේකට බෙහෙත් කරන්න හේතුව තමයි ඇත්තටම මෙයා ඇවිල්ලා අර බ්ලඩ් ලයින් එකේ සිංහෙක්. මෙයා ඊළඟට මේ මසයි මාර පාලනය කරන්න ඉන්න සිංහෙක්. ඒක ඉතින් මුළු අනාගත කාලයකට බලපාන හින්දා තමයි මෙයාව බේරගන්න ඒ පශු වෛද්‍යවරු ඇවිල්ලා කටයුතු කරන්නේ. මේ අනුන හෙල්ලේ ගොඩාක් තියුණු වුණාට ඒක මාරාන්තික උනේ නැහැ. මසයි මාරවල රජකම බාරගන්න ඉන්න සිංහයාගේ ඉස්සරහට තියෙන ජීවිත කාලයට සෑහෙන්න බලපෑමක් වෙන සිද්ධියක පටන් ගැනීමක් තමයි මෙන්න මේ විදියට වෙන්නේ. ඉතින් මේ යෝඩට මේ නම් වැටිලා තියෙන යෝඩා කියලා නම වැටෙන තියෙන ලස්සන කන් දෙකක් හින්දා. එයාගේ ලස්සන දිග ලෝමෙ හින්දා තමයි ලෝලපිටි කියලා වැටුනේ. හැබැයි මෙතනදී මේ දේ වෙනස් වෙනවා.
මේ වෙනකම් මේ තරුණ සිංහයට නම වැටුණ එයාගේ ලස්සන කත් දෙකක් තිබ්බ හින්දා. ඒ වගේම එයාගේ ලොම් දිග වැඩි හින්දා. එයාගේ ඇස් දෙක දිලිසෙන හින්දා. ඒ වගේම රාජකීය පවුලක උරුමකාරයෙක් හින්දා. හැබැයි මේ සේරම නම් ටික මෙන්න මේ මොහොතින් පස්සේ වෙනස් වෙනවා. මෙතනදී නම් එයාට කියන්නේ ස්පියර් බෝයි කියලා. අද අපි කියන්නේ රජකම බාර ගන්න හිටපු කුමාරයෙක්ට කකුලකට වුණ තුවාලයක් හින්දා එයාගේ ඉරනම කොහොමද වෙනස් වුනේ කියන එක. ඊටත් වැඩිය අර අපි මුලින් කිව්වා වගේ මෙයා කොහොමද අනිත් සිංහයන්ට වැඩිය අවුරුදු ගාණක් මසයි මාර කියන දරුණු පැත්තේ ජීවත් වුනේ කොහොමද කියලා. මෙතනදි තමයි අපි හැමෝටම තේරෙන්නේ ලොකු රාජධානි වලට වඩා ලොකු වීර සිංහ කතා වලට වඩා ධෛර්යය කොච්චර වැදගත්ද ජීවිතේට කියලා. ඉතින් දැන් කොහොම හරි ස්පියර් බෝයි ඇවිදින්නේ නොන්ඩි ගගා. නොන්ඩි ගැහුවට මෙයාගේ වම් කකුල තාමත් බිම තියන්න පුළුවන්. හැබැයි අර අපි මුලින් කිව්ව වගේම සිංහයට මේ වගේ ආබාධයක් වෙනවා කියන්නෙම හැමෝම මෙයාගේ අදහස ඇත ඇරියේති. එයත් රජකම ගැන මං හිතන්නේ නැතුව ඇති. දැන් මෙයා මෙතනට ආවේ තනියමනේ. තනියම ඉන්න සිංහෙක්. ඒ විතරක් නෙමෙයි දැන් ආබාධිත සිංහෙක්. දැන් මෙයාට තව ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ අර හෙල්ල පාර වැදුන හින්දම සාමාන්‍ය සිංහයන්ගේ වර්ධනය වෙනවා මේ කාලේ සෑහෙන්න. හැබැයි මෙයාට අර හෙල්ල පාරේ වුණ ආබාධ හින්දම මෙයාගේ වර්ධනය එතනින් නවතිනවා. හිතා ගන්නකො රජකම ගන්න හිටපු සිංහයෙක්ගේ තවුණ සිංහයෙක්ට කකුලක් නැති වෙනවා. ඒ වගේම එයාගේ වර්ධනය බාල වෙනවා. එතකොට වයස යනවා ඇඟ හර ගන්නටම තියෙනවා. ඒ වැදුණු හෙල්ලේ නිසා වෙච්ච තුවාලෙන් ස්නායු වලට බලපලා තියෙනවා මෙයාගේ. ඒ විහිඳ තමයි කොච්චර එයා වයසට ගියත් එයාට තරුණ පෙනුමක් තමයි එන්නේ. මොකද මෙයාට දඩයම් කරන්නත් බෑ අනිත් අය වගේ. ගිහිල්ලා ඒ විදිහට ඒ කියන්නේ එයාගේ ඇඟට ඒ එක්සර්සයිස් එකේ දේවල් හම්බෙන්නේ නැහැ. ඒකේ හින්දා එයා තවදුරටත් පොඩි සිංහෙක් වගේ තමයි ඉන්නේ. දැන් ස්පියර් බෝයිට මේ ගෙවෙන හැම මොහොතක්ම රජකම ගැන හිත යන මොහොතක් නෙවෙයි. මේ හැම මොහොතක්ම ගෙවෙන්නේ එයාගේ ජීවිතේ ඊළඟට රැකගන්නේ කොහොමද කියන එක හිත තමයි මෙයා මේ ජීවිතේ ගත කරන්නේ. ඉතින් දැන් මෙයාට දඩයමක් කරන්න පුළුවන්ද? හයියෙන් සතෙක්ගේ පිටිපස්සෙන් දුවන්න පුළුවන්ද? බැහැ. මෙයාට අවශ්‍ය දෙයක් මෙයාට කරගන්න විදිහක් නැහැ. කන්නේ කොහොමද? එතකොට මෙයා මේකට පාවිච්චි කරන්නේ කවුරු හරි සතෙක් කාලා යන මලකුණක් තමයි කන්නේ. අන්තිමට ඉතුරු වෙන ටික කාලා තමයි මෙයා ජීවිතේ රැකගන්නේ. දැන් ඇත්තටම මේ වෙන්නේ එයාගේ බඩ පිරෙන්න කනව නෙවෙයි අතට අහුවෙන මොන හරි කාලා ජීවිතේ රැකගන්න එක. ඉතින් දැන් අපි කිව්වා වගේම මේ තනි සිංහයෙක්ට ආබාධිත සිංහයෙක්ට තනියම මේ කියන්නේ මසයි මාරා වගේ භයානක පැත්තක ජීවත් වෙන්න බෑ. මලකුණු කාලත් සිංහෙක්ට එහෙම ඉන්න බෑනේ. ඉතින් කකුලක් නැති සිංහෙක් තව මොකද සාමාන්‍යයෙන් පවුල කෙන සිංහෙක් වුණත් තනියම ජීවත් වෙන්නේ නැහැ. එයාට කරන්න බෑ. ඔයාලත් දන්නවා අපිත් දන්නවා ඉතින් ඒක. සිංහ සාමාන්‍යයෙන් පිරිමි කට්ටිය රංචු වශයෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට රංචුවක් ඕන වෙනවා, කොලිෂන් එකක් ඕන වෙනවා, ටීම් එකක් ඕන වෙනවා. මේ ටීම් එකේ වටිනාකම හැමෝටම වැඩිය දැනෙන්න ගත්තේ මේ ස්පියර් බෝයිට. මොකද එයාට කන්නත් නැහැ. දැන් මේ ජීවිතේ කොහෙවත් යන ගමනක් යන්නේ නැහැ. එයාට සපෝට් එකක් ඕන වෙනවා ජීවිතේට. මේ වෙලාවේදී මෙයා නොන්ඩි ගගහා වුණත් මෙයා එක කණ්ඩායමකට ලං වෙනවා. මේ කණ්ඩායම ඇවිල්ලා තරුණ ජව සම්පන්න සිංහයෝ 4 දෙනෙක් ඉන්න හැමකොක් ටීම් එක. මෙයා කරන වැඩේ ගෲප් එකේ ඉන්න තැනට ලං වෙනවා. ලං වෙලා අර එයාලා සාමාන්‍යයෙන් ගෲප් එකට එන්නද කියලා අහන විදියක් තියෙනවා. ඔළුව පහත් කරන් ළඟට වෙලා ඉන්නවා. හැබැයි මේ හැම කෝප් කණ්ඩායම මෙයාට අමතක නොවන පාඩමක් මෙතන උගන්වනවා. මෙයා ඒගොල්ලෝ ළඟින් ටික වෙලාවක් හිටියට ඒගොල්ලෝ මොකොත් නොකර හිටියට ටික කාලයක් යද්දී ඒ 4 දෙනා මෙයාට ඇවිල්ලා පහර දෙනවා. ඒ පහර දෙනකොටත් මෙයාට අණ්ඩක් නැති වුණොත් කොහොම හරි try කරනවා. දැන් මෙයාලගේ විශ්වාසය දිනා ගන්නත් උන් Tamanට හයිය තියෙන කියලා පෙන්වන්න. ඒකත් එක්ක තමයි කණ්ඩායමට ගන්න සාමාන්‍යයෙන්. දැන් මෙයා ඒක try කරාට මෙයා එතනින් ඉවත් කරලා දානවා. ඒ කියන්නේ හැම කොක් කණ්ඩායම කියනවා නෑ උඹ අපිට එපා. ඔයාගේ කකුලකුත් නැතුව අපිට ඇවිල්ලා මොකද කරන්නේ අපේ කණ්ඩායමට? ඔයා වගේ කෙනෙක් උපනා නෑ කියලා. ඉතින් මේ අසරණ ස්පියර් බෝයිට මේ තිබ්බ එකම බලාපොරොත්තුවත් ඒ කියන්නේ කණ්ඩායමත් එක්ක ගිහිල්ලා තමන්ගේ ජීවිතේ රැක ගන්න තියෙන එකම බලාපොරොත්තුව මෙන්න මේ විදියට නැති වෙනවා. ඉතින් මේ අසරණ ස්පියර් බෝයි ජීවිතේ ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක දැන් මේ ප්‍රශ්නේ වුණාට පස්සේ යාට තවත් තුවාලයි දැන් මේ කට්ටිය එවිලා එයාට තව තුවාල කරලා ගිහිල්ලා තියෙන්නේ. එතනදි මෙයා හිතාගෙන මට කවුරුත් ඕනේ නැහැ. මම තනියම කොහොම හරි ගොඩ නැගෙනවා. මම කොහොම හරි ජීවත් වෙනවා කියලා.
දැන් ඉතින් ආපහු අර පරණ පුරුදු විදියට මල කුණු ඉතුරු වෙන කෑම කකා කොහොම හරි ජීවත් වෙනවා. මෙන්න මේ වෙලාවේ මෙයාගේ ඇඟේ තියෙන ඉල ඇට පව පේන්න ගන්නවා. මොකද කෑමක් නැහැනේ. ඒයි මෙයාගේ මේ ධෛර්යවත්කම හින්දම මෙයා දවසින් දවස තමයි ජීවිතේ ගැට ගහගෙන ඉස්සරහට යනවා. ඉතින් මේ ස්පිය බොයි තව ටිකක් ඉස්සරහට ඔන්න කැලේ යන ගමන් එයාට ඈතින් පඳුරක් අස්සේ පේනවා තවත් සිංහෙක් එතන ඉඳගෙන ඉන්නවා. එයා චුට්ටක් එහෙට මෙහෙට කරලා බලද්දී එයාත් තනි වුණ සිංහෙක්. මෙයා දකිනකොට ඒ සිංහයත් එකම වයසේ වගේ. අනිත් එක තමයි මේ දෙන්න දැක්කට පස්සේ අර නිකන් කාලෙකට පස්සේ හම්බුන යාළුවෝ දෙන්නෙක්ගේ හැඟීමක් ඇවිල්ලා තමයි මේ දෙන්න දෙපැත්තක හිටියට වාඩි වෙලා ඉඳගෙන එක්කෙනාගේ එක්කෙනා මූණ දිහා බලන් ඉන්නවා. මෙහෙම ටික වෙලාවක් ගිහිල්ලා තමයි ස්පියර් බොයිට ලෙමුනායි කියන මේ සිංහයව හම්බ වෙන්නේ. මේක තමයි මේ ස්පියර් බොයිගේ පළවෙනි යාළුකම. ඔන්න මේ එදිනෙදා ජීවිතය ගැන හිතලා ඒක කොහොමද ගැට ගහගන්නේ කියලා හිතන ස්පියර් බොයිට තවත් අලුත් බලාපොරොත්තුවක් එනවා. හරි දැම්මට කොහොම හරි යාළුවෙක් හම්බුණා කියලා. මෙයාලා ටික දවසක් දඩයම් මෙහෙම කරගන්නවා. දඩයම් කරලා මේ දෙන්න දැන් ඇවිල්ලා මේ අසරණ විදියට එකතුනේ කන්නේ දැන් යන්නේ මෙතන යාළුකම. එතකොට දෙන්නත් එක තුල දඩයම් එහෙම කරාට වැඩි කාලයක් මේ යාළුකම පවතින්නේ නැහැ. මොකද අපේ යාළුකම් වගේ නෙමෙයි. අපේ මොන ප්‍රශ්නයක් තිබ්බත් මොන වැරද්දක් ආවත් අපි කොහොම හරි යාළුකම් පවත්වාගෙන යනානේ. ඒ වුණාට සත්ත්ව ලෝකේ එහෙම නැහැ. සත්ත්ව ලෝකේ යාළුකමටත් වැඩි එතන තියෙන පාර්ට්නර්ෂිප් එකක්. ඒත් විශේෂයෙන්ම සිංහයන් ගත්තාම දැන් සිංහයෝ දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නම සමානව එයාලගේ ගොදුරක් හොයා ගන්නවා නම් ඒ කැපකිරීම කරන්න ඕන. අනිත් එක ওই සිංහයෝ වගේ කණ්ඩායම් වලට ඕනම කරන දේ තමයි වේගය. ඉතින් මේ වෙලාවේදී ලෙමුනයි තීරණය කරනවා. ඒ ලෙමුනයිට තේරෙනවා ස්පියර් බොයි ඇවිල්ලා තාම කකුල් දෙකක් තියෙන නොන්ඩි ගග යන සිංහයෙක්. මෙයත් එක්ක ලොකු දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක ඒ කරන කැපකිරීම 50% ස්පියර් බොයිගෙන් එන්නේ නැහැ කියලා. ඉතින් සාමාන්‍ය ලෝකෙ වගේම ලෙමුනයි කරන්නේ ස්පියර් බොයිව අතැල්ලා දාලා යනවා. අනේ ඉතින් අර ස්පියර් බොයිට අර ආව බලාපොරොත්තු එහෙම්මම සුන් වෙලා ගියා. මෙයා ආපහු මසයි මාරවල තනි වෙනවා. ඉතින් මේ තනි වෙච්ච අසරණ සිංහයා මලකුණු කාලේ තමයි ඊළඟට ජීවිතේ ඊළඟ දවස ගෙවා ගන්න. මෙච්චර දේවල් වෙලත් බලන් ඉන්න මිනිස්සුන්ට හිතේ යටින් කිව්වත් මෙයා නම් වැඩි කාලයක් ඉන්නේ නැහැ කියලා. මෙයාගේ දිහා බලන්න හිටිය කාලයක් යනකම්. ඒකට හේතුව වෙන්නේ නැති සමහරට අර මුලින් හැමතිස්සෙම මම කියන එක තමයි මේ බ්ලඩ් ලයින් එක. මේ බ්ලඩ් ලයින් එක ඇවිල්ලා මසයි මාරවල නමක් තිබ්බ බ්ලඩ් ලයින් එකන්නේ. ඉතින් මෙච්චර තුවාල වෙලා මෙච්චර කුණු මස් කකා කියන්නේ සිංහෙක් වැටෙන්න ඕන අන්තිම තැනට වැටලා තියෙන්නේ. එහෙම වෙලා තියෙද්දි වටේ ඉන්න මිනිස්සු මෙයා දිහා බලන් හිටියා. ඒ බලන් ඉන්නේ නැති සමහර විට දැන් මෙයා ওই බ්ලඩ් ලයින් එකෙන් එනවත් එක්කම දැන් මෙයා කොහොමද මෙච්චර දවසක් මෙහෙම සර්වයිව් වුනේ කොහොමද මෙයා කොහොමද මෙච්චර කියන්නේ ධෛර්යයක් කියන එක මේ සත්‍යෙක්ට ඒ කියන්නේ ඒ ටාගට් එක කොහොම හරි සර්වයිවල් මෝඩ් එක කොහොමද ආවේ කොහොමද ඊළඟ දවසේ යන්නේ කියලා වෙන්නේ නැති මිනිස්සුත් මෙයා ගැන ඉන්ට්‍රස්ට් වෙන්නේ නැත්තේ. පිට බලන් ඉන්න මිනිස්සුන්ට මේක කතාවක් වගේ වුණාට ස්පියර් බොයිට ඇවිල්ලා මේක හැම දවසම එයාගේ ජීවිතේ රැක ගන්න ඕනේ. ඒ කියන්නේ එළිය වැටුණු වෙලේ ඉඳන් එයා බලන්නේ ඒ ජීවිතේ රැක ගන්න. එකක් තමයි පිටසත්තුන්ගේ තව සිංහත් වෙලා ගහනවනේ. ඒ වගේම කැම ටික හොයා ගන්නත් ඕනේ. මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක තමයි මෙයා ඇවිල්ලා හරිම දුර්වල සිංහෙක් වගේ මසයි මාරවල නොන්ඩි ගගහ ඇවිදිනවා. මෙන්න මේ වෙලාවේ තමයි මසයි මාරවල මුළු ඉතිහාසයෙම ලියවුණු සංවේදීම හමුවීම ලියවෙන්නේ. මේක සංවේදී හමුවීමකටත් වැඩිය ලෙජන්ඩ් කෙනෙක් නැති වෙලා හිටපු ලෙජන්ඩ් කෙනෙක් එක පාර මතු වෙනවා ස්පියර් බොයිගේ උදව්වට. මේ වෙන කවුරුත් නෙමෙයි ඉතිහාසයේ ලොකු නමක් තිබ්බ හරිම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වුණ නොච් 2 මේ ස්පියර් බොයිගේ තාත්තා. ඒ තාත්තා දුර ඉඳන් ඇවිදගෙන තමන්ගේ දරුවා අඳුරගත්ත ගමන්ම කෑ ගහගෙන එනවා. ගර්ජනා කර කර එනවා. හරියට අර මේ ඒ තාත්තා දැනගත්තා වගේ දැන් පුතාට එයා ඌමනයි කියලා. ඒක හරිම සංවේදී දර්ශනයක්. එයා දුවන් යනවා ඇවිල්ලා ස්පියර් බොයිව හම්බ වෙනවා. මෙතන තව විශේෂත්වයක් තිබ්බා. මොකද නොච් 2 මේ වෙනකොට මිය ගියා කියලා තමයි හැමෝම හිතලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ ලෝකෙටම මියගියෙන් හිටපු නොච් 2 වෙනවා තමන්ගේ පුතාව බේරගන්න ආපහු මසයි මාරවලට. ඔන්න මේ වෙලාවේ තමයි ස්පියර් බොයිට එයාගේ දෙවනි බලාපොරොත්තුවත් එන්නේ.
දැන් මේ බලාපොරොත්තුව නම් ආපු ගොම අපිටත් හිතා ගන්න පුළුවන් තාත්තනේ අනිවාර්යෙන් මෙතන මොකක් හරි සිද්ධියක් වෙන්න යන්නේ කියන එක. අනිවාර්යෙන් දරුවව ගොඩ දාන්න ගොඩ යන්නේ. දාන්න යන්නේ කියන. කොහොම හරි ඒ කිව්ව විදියට අනිත් එක නිකන් තාත්තා කෙනෙකුත් නෙමෙයි මේකෙන් ඇවිල්ලා නොච්චු ඇවිල්ලා ආයි පැත්තේ හිටපු ඩයල් එකක් ඉතින් කින් කෙනෙක් කියන්නේ රියල් කින් කෙනෙක්. අපි ඒ වගේ මේ වෙලාවෙම කියන්න ඊළඟ කතාවලදී අනිවාර්යෙන් අපි නොච් ගැනත් ඔය නොච් 2 ගැනත් ඒ කට්ටිය ගැනම කතාවක් අරගෙන එනවා. මොකද ඒ කතාව ඔයාලා අහන්න ඕන කතාවක් වගේ මසයි මාරවල තිබ්බ ශ්‍රේෂ්ඨතම පවුලක කතාවක්. ඔන්න ඉතින් ස්පියර්බෝයිගේ ජීවිත කතාවේ අලුත් පිටුවක් තමයි මේ පෙරළුනේ. මෙන්න නොච්ටු එක කියන්නේ තාත්තත් එක්ක මෙයා යනවා දඩයන් කරන්න. ඒ දෙන්න එකට ජීවිතේ ගත කරන එකට කාලේ ගත කරන ස්පියර්බෝයිට මුළු ජීවිතේම අලුතෙන් ලියවුණා වගේ. එතකොට මෙයාගේ අර ආබාධයටත් වඩා තාත්තා පුතාව ගයිඩ් කරන කොහොමද හරියට සිංහෙක් වෙන්නේ, තනියම ජීවත් වෙන්නේ කොහොමද මේ දඩයන් කරගන්නේ. එයාගේ අර පර්සනැලිටි එක ගෙනත් දෙනවා කොහොම හරි පුතාට. දැන් අර කුණු මස් කකා හිටපු ඇවිල්ලා නොන්ඩික ගහ ගියාට මේ සිංහයට මෙතනින් පස්සේ මෙයාගේ මේ තාත්තව හම්බුනට පස්සේ මෙයාගේ ජීවිතේ ඊළඟ එක වෙනස් වෙන්නේ. මෙයා හිතනවා මට කකුලක් නැති වුණත් මමත් නායකයෙක් තමයි. මම ඇවිල්ලා ආබාධිත වුණ සිංහෙක් නෙවෙයි, මට පුළුවන් මසයි මාර පාලනය කරන්න කියලා. දැන් අර තියෙන අර ආබාධිත මානසිකත්වයම ගිහිල්ලා මෙයා ටිකක් එඩිතර පෙනුමක් එන්න ගන්නවා. කොහොම හරි මෙයාගේ සිතිවිල්ලද මන් දන්නේ ඒ වෙලාවේ තමයි එයාගේ කේසර එහෙම වැවෙන්න ගන්නවා. කේසර වැවිලා ටිකක් ලෝම ටිකක් දිග්ගලා අර තිබ්බ පොඩි මූණ, ඒ කියන්නේ හරිම පොඩි පැටියෙක්ගේ තියෙන මූණට වඩා ටිකක් කඩවසම් පෙනුමක් එවිලා ටිකක් මෝරපු පාටක් එනවා මේ කොල්ලට. දැන් මෙහෙම ටික ටික යනකොට මෙයාට අර තාත්තගෙන් එන ආభాෂෙත් එක්කම දඩයන් කරනවා, මස් කනවා, ඒවත් එක පෝෂණයක් හම්බ වෙනවා. දැන් ඇවිල්ලා මෙයා කොච්චර ආබාධිත වුණත් මෙයා ඇවිල්ලා සාමාන්‍ය සිංහෙක් වගේම තව කෙනෙක් චැලෙන්ජ් කරන්න පුළුවන් ගන්නට ඇවිල්ලා තියෙනවා. බලන්න ඉතින් නේද ජීවිත වෙනස් වෙන විදිය. සමහරක් වෙලාවට එක ක්ෂණයක් ඇති, එක සැනිල්ලක් ඇති මේ උදව් වලින් ජීවිතේ අනිත් පැත්ත පෙරලිලා තනිකරම වෙනස් වෙන්න ගන්නවා. දැන් වටේ බලන් හිටපු සෙනඟ ඩබල් වුණා මේ කතාවෙන් පස්සේ. ඇයි දැන් නොච්චුත් නොච්චුත් ඇවිල්ලා තාත්තත් ඇවිල්ලා දැන් මේක ඇවිල්ලා කෙලිම ෆිල්ම් එකක් වගේ නේ. ඉතින් මේක ෆිල්ම් එකක් කෙලිම. තාත්තා එනවා කාලයකට පස්සේ මැරිලා කියලා හිතලා හිතපු කෙනා එනවා. අනිත් එක තාත්තා නිකන් ඩයල් එකක් නෙවෙයි, සුපිරි කැරක්ටර් එකක්. දැන් මෙහෙම මේ දෙන්න දඩයන් කර කර ඉන්නකොට හැම හොඳ කතාවකටම අවසානයක් තියෙනවා. ඔව් ඉතින් හැම මිරකල් එකටම ඒකේ කාලයක් තියෙනවානේ. සීමා සහිත කාලයක් ඕන දෙයකට තියෙන. දින සති මාස ගෙවිලා යනවා. මසයි මාරා වලට අලුත් ඉරක් පායනවා. 2020 මේ එක දවසක මීර පායද්දි ස්පියර්බෝයිගේ එහා පැත්තෙන් හිටපු තාත්තා එතන එදා රෑ එයා ගාවට ආයෙ ආවේ නැහැ. මෙන්න මෙදා තමයි ස්පියර්බෝයි ආපහු තනි වුණේ. හැබැයි මේ තනිවීම අර මුලින් තනිවීම වගේ දරුණු නෑ. මොකද දැන් මෙයා වැඩුණ සිංහේ, අත්දැකීම් බහුල සිංහේ. අනිත් එක තමයි අර බ්ලඩ් ලයින් එකෙන් ආපු රාජ තේජස දැන් මෙයාගේ ඇඟේ දුවනවා. තාත්තලා ඉතින් එහෙම තමයි නේද? අපි දන්නෙත් නෑ ඒගොල්ලෝ අපේ ජීවිතේට කොච්චර බලපානවද කියලා. හැබැයි ඊළඟ දවසේ ඒගොල්ලන්ත් එක්ක ගත කරලා ඊළඟ දවස් වෙද්දි අපි අලුත් විදියක්. දැන් මේ නොට්ටු මෙතනින් ගියාම කට්ටියක් කිව්වා වෙන පැත්තකට යන්නේ නැති කියලා. ඒ වගේම වෙන සිංහයත් එක්ක ගහගෙන මෙයාට ආරංචියක් නැති වෙනකොට එයා මැරුණා කියලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි නොට්ටුගේ මසයි මාරා වලින් නික්ම යෑම වාර්තා වෙන්නේ. ඒ කියන්නේ අච්චර ශ්‍රේෂ්ඨ නායකයා තමන්ගේ පුතාවත් ගොඩ දාලා මසයි මාර සිංහයොන් ඉතිහාසයෙන් නික්මෙන්නේ මෙන්න මේ දවසේදී. දැන් මේ ස්පියර්බෝයි එයාගේ ජීවිතේ තවදුරටත් පරාජිතයෙක් නෙමෙයි. එයාගේ අලුත් ජීවිතයක් දැන් ගත කරන්නේ. එයා දන්නවා කොහොමද සර්වයිවල් එක වෙන්නේ මේ මසයි මාරා වල කියලා. එයාගේ අලුත් නිව් නෝමල් ලයිෆ් එකට කොහොමද ඇඩැප්ට් වෙන්නේ කියලා තාත්තා එයාට උගන්වලා ඉවරයි. ඉතින් මෙයාගේ මේ ශක්තියත් එක්ක එයා එයාගේ ජීවිතේ සිතුවිලිත් එක්ක වෙනස් කරගෙන අලුතෙන් ජීවිතේ පටන් අරන් ඉවරයි. කොච්චර ජීවිතය කියන්නේ සිතුවිල්ල කියන එක ජීවිතේට කොච්චර වැදගත්ද කියනවනම් ස්පියර්බෝයිගේ ජීවිතේත් ඔය වෙනස් විල්ල වෙනවා. දැන් මුලින් පරාජිතයෙක් වගේ ආබාධිතයෙක් වගේ හිටියට මෙන්න මේ වෙලාවේ මෙයාට ගෑනු ළමයෙකුත් හම්බ වෙනවා. මේ ගෑනු ළමයා මෙයාගේ තියෙන සිංහ තේජස අඳුරගෙන මෙයාට හීලෑ වෙනවා. දැන් මේකත් අමුතු හරි අමුතු ආදර කතාව. කොහොම හරි ස්පියර්බෝයි මේ ගෑනු ළමයා මේට් වෙලන එක තමයි හරිය පුදුම ලව් එකක් කියලා කියන්නේ. මේ ලව් එක කොහොම වුණා මේ දෙන්න ඊට පස්සේ සමහර තැන්වල ගොදුරු අරගෙන තියෙන එකට දඩයන් කරලා තියෙනවා. හැබැයි ඉතින් පවුලක් ගෙනියන්න තරම් මේකක් වෙලා නැහැ.
කොහමරි ස්පියබේ හිතුවත් දන්නේ මේ වෙනකම් මම තනියමන හිටියේ ආයි කකුලකුත් නැති එකේ තව ප්‍රශ්නයක් දාගන්න මොකද මම මේ විදිහටම තියෙන දෙක්කාගෙන ඉන්නවා කියලා. ඇයි ඉතින් දැන් ඌටත් කෑමුත් කෑම යනවා තව ගෑණිටත් කෑම කොහොම හරි දැන් මේ ස්පියබෝ යකිලා ගෑනු ළමයෙක්ගේ පහසක් පොඩ්ඩක් විඳලා සාමාන්‍ය සිංහෙක් විදිහට හැසිරෙනවා. ඔන්න ස්පිය බොයි සාමාන්‍ය සිංහෙක් විදියට හැසිරෙන වෙලාවේ මෙයාට ජීවිතේ එක එක දේවල් එක එක සන්ධිස්ථාන සාමාන්‍ය සිංහෙක්ට වගේම අත්විඳින්න හම්බෙනවා. මෙයාට මෙයාගේ ජීවිතේ තව අලුත් ලස්සන බලාපොරොත්තුවක් හම්බෙනවා. මේ කතාවේ ලස්සනම දේ තමයි එයාට දේවල් ලැබෙනවා එයාට දේවල් නැති වෙනවා. හැබැයි මොන දේ වුණත් එයා මං හිතන්නේ අර අන්තිමෙන් පටන් ගත්ත හින්දාද මන් දන්නේ නැහැ. හැම වෙලාවෙම එයා ජීවිතේ කැට ගහ ගන්න කාලෙත් එක්ක. මොකක් ආවද තාත්තාව මුලින් තව කෙනෙක් හම්බුණා ඊට පස්සේ ගෑනු ළමයෙක් හම්බුණා. මේ වගේ තවත් සම්දිස්ථානයකට මෙයාගේ ජීවිතේ එනවා. ඒ තමයි කුටිටි හම්බෙන එක. කුටිටි කියන්නේ මෙයා වගේම සිංහෙක් ආබාධයක් තියෙනවනේ. මෙයා වගේම තනියම මසයි මාලා රවුම් ගගා හිටපු සිංහෙක්. මෙයත් එක්ක යාළුකමක් ඇති වෙනවා. මේ යාළුකම නම් ටිකක් අර මුලින් ඇති වුණ යාළුකමට වැඩිය සෑහෙන වෙනස්. එකක් තමයි කුටිටි ලොකු කෑ එකක් දක්වලා තියෙන ස්පියා බෝයිට. එක්ක මේ දෙන්නම එකම ලයිෆ් ස්ටයිල් එක ගත කරපු තනියම ගත කරපු සිංහයෝ හින්දාත් දන්නේ නැහැ. හැබැයි මොන දේ වුණත් මේ යාළුකම සෑහෙන ලොකු පාර්ට්නර්ෂිප් එකක්. ඒ කියන්නේ ඔයාලට දැන් කියනකොටම තේරෙනවනේ මේ කතාව ටික දුරක් යනවා කියලා. ඒක හරිම ලස්සන. ඒ කියන්නේ ලස්සනම හරිය තමයි දැන් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්නේ හම්බුනේ. ඒ කියන්නේ අර ජීවිතේට සපෝට් එකක්. දැන් මේ ස්පියර් බෝයිට ඇත්තටම සාමාන්‍ය සිංහෙක්ගේ වේගෙන් ඇවිදින්නත් බෑ, විදිහට දඩයන් කරන්නත් බෑ. හදිස්සියකට ඒ අවශ්‍ය චේන්ජස් එයාගේ ලයිෆ් එකේ එහෙම ගන්න බෑ. එයාගේ ලයිෆ් එක ස්ලෝ. ඉතින් මේ වෙලාවේ දැන් ස්පියර් බෝයි හිමින් ඇවිදිනවා නම් කුටිටුත් පුරුදු වෙනවා එයාගේ වේගෙටම හිමින් යන්න. හිමින් යන්න පුරුදු වෙනවා විතරක් නෙමෙයි. එකට කෑම ගන්න පුරුදු වෙනවා, එකට දඩයන් කරන්න පුරුදු වෙනවා. අර ලස්සන පාර්ට්නර්ෂිප් එකක්, ලස්සන සහෝදරකමක්, ලස්සන මේ යාළු මිත්‍රකමක්, බැඳීමක් හදාගන්නවා. මේ කුටිටි මම හිතන්නේ මේ යාළුකම වඩා විශේෂ වෙන්නේ කුටිටි මෙයාට බැරි දේවල් අඳුරගත්ත, පුළුවන් දේවල් අඳුරගත්තා. ස්පියර් බෝයිත් ඇවිල්ලා නිකම්ම මේ සිංහෙක් නෙවෙයි. එයාට දඩයන් කරන්න, එයා නොන්ඩි ගහන් වුණත් දඩයන් කරන්න පුළුවන්. ඒ අඳුරගෙන තමයි මේ යාළුකම මේ ලස්සන පාර්ට්නර්ෂිප් එක කරගෙන යන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි කුටිටිගේ වටිනාකම සෑහෙන්න ස්පියර් බෝයිගේ කතාවේ දැනෙන්න ගන්නෙ. ඔන්න එක දවසක් මේ ස්පියර් බෝයි කෑමක් එයාගේ ගොදුරක් කකා ඉන්න ගමන් එක පාට එයා හිතුවේ නැති විදිහට හයිනාස සෙට් එකක් මෙයා වට කරගන්න. පොඩි ගාණක් නෙමෙයි. හයිනාස 20ක්. හයිනාස 20ක් කියන්නේ සාමාන්‍ය හෙල්දි. කියන්නේ සිංහෙක්ට උනත් ටිකක් ලොකු චැලෙන්ජ් එකක්. මෙයාලා හතර වටේ මෙයාව හපන්න ගන්නවා. කොහොම හරි සෑහෙන වෙලාවක් මේ හයිනාස්ට කරනවා කියන්නේ අපි මුලින් කතාවල කියලා තියෙනවා. හයිනාස්ට කරනවා කියන්නේ දඩයම ඇවිල්ලා ඒ සිංහයව මොන සතා වුණත් එයාව මුලින් මහන්සි කරන්නේ. මහන්සි කරවල තමයි දඩයම ගන්නෙ. කොහොම හරි මේ විදියට ඇත්තටම ස්පියර් බෝයිට සෑහෙන ඇඟට වෙහෙසක් දැනෙනවා මේ කට්ටියත් එක්ක රණ්ඩුවට ගිහිල්ලා. හැබැයි මේ වෙලාව ස්පියර් බෝයි හිතුවේම එයාගේ ජීවිතේ නැති වෙයි කියලා. මේ ස්පියර් බෝයිගේ ජීවිතේ දෙවැනි පාරටත් එයාට ජීවිතේට chance එකක් හම්බ වෙනවා. වෙන කවුරුත් නෙවෙයි කුටිටි එනවා ඇවිල්ලා හයිනාස්ලා සේරම එලවලා දාන. එක සිංහයට හයිනාස්ලා 20ක් සෑහෙන ලොකු වුණාට සිංහයෝ දෙන්නෙට හයිනාස්ලා 20ක් කියන්නේ හරිම පොඩි ගානක්. ඒක හයිනාස්ලා දන්න හින්දම එතනින් ඉවත් වෙලා යනවා. මෙන්න මේ විදියට ස්පියර් බෝයිගේ ජීවිතේ බේරුණත් එතන සෑහෙන්න තුවාල ටිකක් එයාටත් වෙන විදිහ හයිනාස්ලා කරපු. හැබැයි මෙයා දැන් ඉන්නේ මට මොන තුවාලේ වුණත් මම හෙට ජීවත් වෙනවා කියන එකේ. ඒ විතරක් නෙමෙයි මොන දේ වුණත් මට මගේ යාළුවා ඉන්න, මගේ ජීවිතේ බේරපු මගේ යාළුවා ඉන්නවා කියන එක. මොන යාළුකම හොඳට තිබ්බත් යාළුකම් නැති වෙන්න සෑහෙන්න හේතු තියෙනවා. අපි සෑහෙන්න අහලත් තියෙනවා යාළුකම් නැති වෙන්න හේතු වුණ සිද්ධි. ඒවැන් වැඩියෙන් ඇහිලා තියෙන්නේ කොහෙන් හරි ගෑනු ළමෙක් ගෑවිලා ඉන්න එක. ඉතින් මේ අතර ස්පියර් බෝයි කුටිටි ඔය ගෑනු ළමයට එක්කත් හොයාගන්නවා. මෙන්න මේ වගේ වෙලාවකදී ඇතුලේ කචල් එකක් වෙනවා. හරිද? ඒක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි, ටිකක් ලොකු ප්‍රශ්නයක්. දෙන්නගේ හිත රෙදිලා දෙන්න පොඩි වලියකට යනවා. ඒ වලියේදී ස්පියර් බෝයිගේ සෑහෙන තුවාලයක් වෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි දැන් මේ වෙනකන් කකුල පොඩ්ඩක් හරි තියලා තමයි ඇවිද්දේ. මෙන්න මේකෙන් පස්සේ එයාට කකුල බිම තියන්නම බැරි වෙනවා.
මෙච්චර ජීවිතයක් මෙච්චර වවුරුදු ගණනාවක් මොන ප්‍රශ්න තිබ්බත් අල්ලගෙන ආවට මෙන්න මේ වෙලාවේ තමයි මෙයාගේ ඇත්තටම කකුල නැති වෙන්නේ. කකුල බිම තියන්නම් බැරුව නොන්ඩි ගගහ ඇවිදින ගානට ස්පියර් බෝයිගේ ජීවිතේ වැටෙනවා. දැන් ඉතින් ඒ අඩුකමත් නැතිවා. ඉතින් මේ ස්පියර් බෝයිට දැන් මේ ජීවිතේ තනියම ගැට ගහ ගන්නවා කියන එක අර පොඩි කාලේ තරම් අසරණ වුණ ප්‍රශ්නයක් නෙමෙයි. එයාට ඒක පුරුදුයි. ඉස්සර නම් එයාට යාළුකම නැතුනේ එයාගේ ආබාධින්ද එයා ශක්තිමත් නැහැ කියලා. ස්පියර් බෝයිගේ ජීවිතේ පළවෙනිම වතාව තමයි ගෑනු කේස් එකකින් යාළුවෝ නැති වුනේ. හැබැයි මේ නැතිවීම මං හිතන්නේ එයාගේ ජීවිතයට සෑහෙන බලපෑමක්. එකක් එයාගේ තනිකම හින්දා අනිත් එක තමයි දරුණටම තිබ්බේ එයාගේ තුවාල හින්දා. මේ තුවාලය වයසත් එක්කම සෑහෙන දරුණු වෙන්න ගන්නවා. මේ දරුණු වීමත් එක්ක එයාට ජීවිතේ තනිකර අතාරින්න වෙනවා. එහෙම ජීවිතය අතෑරිය කියලා කියන්න හේතුව තමයි හොඳම උදාහරණය තමයි මෙයා පටන් ගන්නවා හයිනාස්ලා කියන්නේ මේ 20ක් 30ක් එකට වට වෙලා ඉන්න මේ ගොදුරු කන අවස්ථාවලදී මෙයා එතනට ගිහිල්ලා ඒ ගොදුරු අරගෙන එන එක. සිංහෙත් තියා කිසිම සත්වයෙක් ඔය වගේ තැනකට යන්නේ නැහැ. මොකද හයිනාස්ලා ඇවිල්ලා අනිවාර්යෙන් දඩයන් කරන්න ගන්නවා. මෙන්න මේ වෙලාවේදී ඕන දකින්න කෙනෙක්ට තේරෙනවා මේ වෙලාවෙල්ල මට මොන දේ වුණත් කමන්නේ. අනිත් එක තමයි මරණයට වැඩිය එයාගේ බඩගින්න වැඩි වෙන්නේ නැති. මෙන්න මේ වගේ හයිනාස්ලා වට වෙලා ඉන්න ගොදුරු වලට පවා මෙයා බය නැතුව යනවා. මම නම් කියන්නේ බය නැතිකමනේ බඩගින්න තමයි ලොකුම වෙලා තියෙන්නේ. කොහොම හරි මේ විදිහට මෙයා ජීවිතේ කීප වතාවකදී ගැට ගහ ගන්නවා ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න. සමහර විට මට දැන්ටත් හිතෙනවා ඔය කවුරුත් එහෙම අන්තිම කාලෙත් මෙයාට ප්‍රශ්නයක් නොකරේ මෙයාගේ බ්ලඩ් ලයින් එක හින්දා දන්නේ නැහැ කියලා. ඒකට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද අපි ස්කාෆේස්ගේ කතාවෙත් අපිට අහන්නම එයාට අවුරුදු 14ක් ඉන්න හම්බුණා මසයි මාරවල. එයාට වයසක කාලේ ප්‍රශ්න දාන්න ආවේ නැහැ කවුරුත්. මෙයා රජ කෙනෙක් නොවුණත් මෙයාගේ බ්ලඩ් ලයින් එක හින්දා සමහර වෙලාවට සත්තු මෙයාට මේ පාඩුවේ ඉන්න දුන්නත් දන්නේ නැහැ. ඔන්න ඔය විදිහට කාලෙ ගිහිල්ලා 2023 වසරේදී මෙයාට එනව දවසක්. මෙන්න මේ දවසේදී තමයි ස්පියර් බෝයි කියන නම අච්චර ධෛර්යවන්ත කැරක්ටර් එක මසයි මාරා සිංහයන්ගේ ඉතිහාස කතාවෙන් නික්මලා යන්නේ. ස්පියර් බෝයි කොච්චර හොඳ බ්ලඩ් ලයින් එකකින් ආවත් මෙයා ලොකු රජෙක් වුණේ නැහැ. මෙයාට ලොකු රාජධානි තිබ්බේ නැහැ. හැබැයි මෙයාට එක දෙයක් තිබ්බා. අත් නොහරින උත්සාහය, ඒ වගේම ධෛර්යවන්තකම, ඒ වගේම හිතේ ශක්තිය. මෙන්න මේක නිසාම සාමාන්‍ය සිංහයෙක් පොඩි කාලෙකින් මැරිලා යන මසයි මාරවල කකුල් 3ක් විතරක් වැඩ කරන්න තිබිලත් කිසිම කණ්ඩායමකට ගන්න නැතුව තිබිලත් මෙයා සාමාන්‍ය අනිත් සිංහට වැඩි ජීවිත කාලයක් ගත කළා මසයි මාරවලින් නික්මෙනවා. ස්පියර් බෝයි අපිට පෙන්වුවේ ඇත්තටම අපි ගොඩක් වෙලාවට අහලා තියෙන මේ ඇඟේ ශක්තිය ගැන සිංහයන්ගේ. ගොඩක් වෙලාවට එයා ඇඟේ ශක්තිය ඔළුවේ තියෙන අර ටැක්ටික්ස් මේ ස්ට්‍රැටජිස් ඉන්න ළමයි ඒගොල්ලෝ උඩට එවිල්ලා අපිට ඔය ලස්සන සිංහ කතා ටිකක් අහන්න හම්බෙලා තියෙනවා. මේ කතාවේ තමයි අපිට තේරෙන්නේ සිංහෙක්ගේ ඇඟේ ශක්තියට වඩා හිතේ ශක්තිය ලොකු වෙලා ජීවිතය රැකගත්ත කතාවක්. ඉතින් මේ විදියට තමයි ස්පියර් බෝයි අපි හැමෝටම ලස්සන පාඩමක් කියලා දෙන්නේ. මේ වගේ වීඩියෝස් අපි channel එකේ දාලා තියෙනවා. ඒ ටිකත් බලාගෙන යන්න. මතක ඇතුව කමෙන්ට් එකක් like එකක් දාලා යන්න. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ අපේ channel එකේ කතා enjoy කරනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කළොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.